කොළ පාට නිල් පාට ආණ්ඩු පාලන වකවානුව තුළ ඕන තරම් දුම්රිය වැඩ වර්ජන තිබ්බා. ඔන්න දැන් අලුතෙන්ම රතු පාට ආණ්ඩුව තුලත් දුම්රිය වැඩ වර්ජනයක් පටන් ගන්න කෝච්චි ඩ්‍රයිවර්. තොපි එකෙක්වත් කොන්දපණනේ. තොපි එක පාලකෙක්වත් කොන්දපණ නැහැ. තාම යන්නේ සුද්දාගේ නීතිය දුම්රිය දෙපාර්තමේන්තුවේ. තාත්තගෙන් පුතාට, පුතාගෙන් පුතාට. හරිද මේ? පිටස්තර කාටවත් නැහැ. උන් එංගලන්තේ ගිහලා ලයිසන් අරන් නෙමෙයි. ඈ? දරතු පාට පාලකයෝ කියන පිටරට ගිහිල්ලා හරි ඩ්‍රයිවර්ලා කියනවලු දුම්රිය ඩ්‍රයිවර්. තොපේ මොලේ හොඳ නැහැ. ඈ මොකද යකෝ පිටරට යන්නේ? ළංගම ඩ්‍රයිවර්ලා කොන්දොස්ත ලවුඩ තරන් ඉන්නේ. ළංගම ඩ්‍රයිවර් කෙනෙකුට කෝච්චියක් කෙලවන්න බැරිද? බස් එකට වැඩිය ලේසියි ඕක. පිටරට යන්න ඕන නැහැ ඕකට. තොපි එකෙක්වත් කොන්දපණ නැහැ. ඒකයි අද රට මේ වෙන්නේ. ඒකේ අහිතකර ප්‍රතිඵල ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නේ මගී ජනතාව. ගුණාත්මක මගී සේවාවක් ගැන කතා කරන රෙදිපටි කලෙල්ලන්. රෙදිපටි ගලවන යුගයක ආරම්භය කියලා මේ මතක තියාගනිමු. තොපිට පොඩි කතරයක් ගහලා අධර්මිෂ්ඨ නරපණුවන්ට බලය දෙන වෙනුවට ලොකු කතරයක් ගහපියව මේ රටේ ජීවත් වෙන හැමෝම. අන්න එතනින් පස්සේ අපි එකින් එක නිවර්දි කරලා පෙන්නන්න. තොපිට බැරි දේවල් එකින් එක අපි නිවර්දි කරලා පෙන්නන්න.